ඇරලද? ඇරලද? කඩේ ඇරලද? ඌ කඩේ ඇරලා. Hi guys. අද අපි ඉන්නේ බඩ පැලෙන්න කන්න පුළුවන් තැනක. මොකද මේක Green Garden restaurant එක. අපි දැන් ඉන්නේ රෙස්ටුරන්ට් එකේ VIP lounge එකේ. ඒ වගේම තමයි අපේ lunch එකද අපි ගන්නෙ VIP lounge එකේ. මේ VIP lounge එකට පැයට 2000යි. හරි. එහා පැත්තේ තිබ්බ VIP room එක අපි දැන් ඉන්නේ billiard room එකේ. billiard room එකේ ගාණ වෙන්නේ පැයට රුපියල් 600. අපේ ඕඩර් එක දැන් රෙඩි වෙලා තියෙන්නේ. හරි වැඩි කතා ඕනේ අපි කාලා රස බලමු. දැන් අපේ ඕඩර් එක ඇවිල්ලා තියෙන්නේ. වැඩේ පටන් ගන්න තමයි එහෙනම් තියෙන්නේ. අපි කන්න හදන පළවෙනි එක තමයි Green Garden special mixed fried rice එක. මේක රුපියල් 1700ක් වගේ ගාණක් වෙනවා. මේක දෙන්නෙක්ට ඇති වෙන්න තමයි හදලා තියෙන්නේ. මේකේ pork, beef, sausages, isso, seafood item ඒ වගේ හැම එකක්ම තියෙනවා. උඩින් බුල්සයි කරපු එග් එකකුත් දාලා තියෙනවා අපි එන්නම. ඒක නම් ටොප් ආ. ඒ කියන්නේ අර මම දැන් එක Green Garden එකේ ස්පෙෂල් එකක්. හොඳට සොසේජ් තියෙන අයිටම් ඔක්කොම තියෙනවා. මරු දැන් අපිට තියෙන්නේ අපි ගත්ත ඉතුරු අයිටම් ටික. එහෙනම් බලමු මොනවද මේ අයිටම් හතර කියලා. අපි මේකේ රෝලෙන් පටන් ගත්තොත් එහෙම තියෙනවා ඩෙවල් චිකන් එක. ඩෙවල් චිකන් එක රුපියල් 1500ක් වෙනවා. ඊට පස්සේ ඊළාට තියෙනවා හොට් බෙටර් චිකන් එක. හොට් බෙටර් චිකන් එකත් වෙන්නේ ඩෙවල් චිකන් එකේ ගානම. ඒකත් රුපියල් 1500යි. ඊට පස්සේ මෙතන තියෙනවා හොට් බෙටර් මෂ්රූම් එක. මෂ්රූම් එක වෙන්නේ 1200යි. ඊට පස්සේ මෙතන තියෙනවා පෙපර් පෝක් එකක්. පෙපර් පෝක් එක වෙනවා මෙතන 1600ක්. අපි එහෙනම් දැන් මේ අයිටම් හතර වෙන වෙනම try කරලා බලලා ඊළඟ රයිස් එකත් එක ගමු. හරි. එහෙනම් කිව්වා වගේම අපි පටන් ගමු චිකන් ඩෙවල් එකේ. පාස්නෙත් එක්ක ඩෙවල් එක මොළොට යනවා. මම මේක කියන්න ඕනේ සැරක් තියෙනවා හොඳට සෝස් ගතියක් තියෙනවා සුපිරි බයිට් එකට වගේ නා මරුවට ගැලපෙනවා. ඕගලන්ට ඕනම් මෙතන ලිකර්ස් පිටින් ගෙනල්ලා මේ වගේ හොඳ රස ඩෙවල් එකක් එක්ක ලිකර් යූස් කරලා එන්ජොයි කරන්න පුළුවන්. හරි. අපි දැන් හොට් බෙටර් චිකන් එක try කරලා බලමු. මම හිතන අනිවාර්යෙන් ඩෙවල් එකේ වගේම හොට් බෙටර් චිකන් එකේ හොඳ රසක් ඇති කියලා. කමු එහෙනම්. ඊළඟ කියන්නේ ක්‍රිස්පි ගතිය මරුවට තියෙනවා. සුපිරිටම තියෙනවා. තව විශේෂ දෙයක් කියන්න ඕනේ මේගොල්ලෝ තියෙන චිකන් දාලා තියෙන්නේ බෝන්ලස් විදියට. ඒ කියන්නේ තනිකරම බ්‍රෙස්ට් එකෙන් වගේ තමයි ගන්න පෝෂන් එකට හොඳ සාධාරණත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ හොට් බෙටර් චිකන් එකයි ඩෙවල් චිකන් එකයි ගත්තට පස්සේ අර ඒ කියන්නේ ඒ චිකන් උනාට ඒ දෙකේම මාර වෙනසක් තියෙනවා. දැන් හොට් බෙටර් එක මාර ක්‍රිස්පි ලුක් එක කියන්නේ ලුක් එකත් ඒ වගේ රසත් ඒ වගේ මාර ගෝල්ටි. ඩෙවල් එක ගත්තොත් ඒක වෙනම වයිබ් එකක්. අර එකම තැනින් ඒ වගේ රස දෙකක් තියෙනවා කියන්නේ ඒක වව් සුපිරි. අපේ ඊළඟ අයිටම් එක තියෙනවා හොට් බෙටර් මෂ්රූම් එක. ඒකත් try කරලා බලමු. කන්න පටන් ගමු එහෙනම්.
මං ආයෙ කල්පනා කරේ මේ හොට් බටර් චිකන් එකක්මද කියලානේ. අනිවාර්යෙන් ඒ කියන්නේ දෙකම wow සේම් රහයි ඒ කියන්නේ අරගේ චිකන් රහ එනවා කොහොමද හොට් බටර් චිකන් එකේ චිකන් කන්න කැමති කන්නේ නැති අයට ඊළඟ හොඳම ඔප්ෂන් එක හොට් බටර් මෂ්රූම් එක. ඒ කියන්නේ වෙජිටේරියන් කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් අයාලා try කරන්න. try කරේ නැත්නම් ඒක අපරාධයක් ඒ ඔයාලටම හිතේ. අපි දැන්ට කාපු item ඔක්කොම සුපිරි. ඒවට කියන්න මම දන්නේ මේ ළඟ පාරක ඇති කියලා ඒවට ගන්න කඩයක්. අපි දැන් බලමු මේක පෝක් එක. පෙපර් පෝක් එක. අපි try කරමු එහෙනම් මෙයාලගේ පෙපර් පෝක් එක. ඒක ඇත්තටම අර ඩෙවල් චිකන් එක වගේම මේ මාරම කියන්නේ මේක නිකන් මාර සැරයි. සැරයි. අපි ඇත්තටම හිතුවට වඩා සැරයි. ඒක ගොඩක් සැරයි. ඒක කියන්නේ හැබැයි රසයි. හැබැයි අට රසයි. අනිවාර්යෙන් ඔයාලා එන්ජොයි කරන දවසකට මේ වගේ ඩෙවල් එකක් නම් අමතක කරන්න එපා. දැන් තියෙන්නේ අපේ අන්තිම රයිස් එක. ඒක මොකද්ද? මේක ඇවිල්ලා එග් චොප්සි රයිස් එකක්. මේක වෙන්නේ 1700. මේක රුපියල් 1700ක් වෙනවා. අපි එහෙනම් අපේ ෆයිනල් අයිටම් එක try කරලා බලමු. ආදිත්‍යන මොකද හිතන්නේ මේක ගැන? අනිත් කෑම වගේම තමයි සුපිරි. ඒ කියන්නේ මට නම් හිතෙන්නේ අර දැන් අර චිකන් නම් මනම් නැහැ කියලා මේ කිසි අඩුවක් නැහැ. ඔව්. එග් එකත් එක්ක ඒ කියන්නේ නිකන් හැම ගාන්ට දිනනවා. හරි. අපි දැන් මේ අයිටම් වෙන වෙනම රස බැලුවා. අපි දැන් එහෙනම් බලමු මේ අයිටම් ටික ඔක්කොම එකතු වුණාට පස්සේ මොන වගේ රසක් තියෙද කියලා. අනිවාර්යයෙන්. මොකද මේ එක එක අයිටම් වල රස මෙහෙම වෙනස් වෙනවනේ. ඔක්කොම මික්ස් වුනහම කොහොම වෙයිද කියලා බලමු අපි. බලමු එහෙනම්. මේක මේ අතින් ගන්න හිතුවා හොඳ. ඒ කියන්නේ අපි කොච්චර හැන්දෙන් කෑවත් නියම ටේස්ට් එකකින් අතින් අතින් කන්න ඕනි. try කරමු. කියන්නේ අර පෝක් එකේ තිබ්බ සැරයි මෂ්රූම් වල තිබ්බ ක්‍රිස්පි ගතියයි චිකන් ඩෙවල් එකේ තියෙන ඒ සෝසුයි ඊට පස්සේ අමතරව රයිස් එක චොප්සි රයිස් එකේ තියෙන කොල්ඩි එකයි ඔක්කොම මික්ස් වුණාට පස්සේ වව් ඒක නම් අනික තියෙන අයිටම් එක අතකට ගන්නත් අමාරුයි. ඔව් ඒ තරමටම තියෙන දැන් අපි රයිස් එකක් ගත්තොත් normally සාමාන්‍යයෙන් ඇත්තම කිව්වොත් චිකන් රයිස් එකක් ගත්තොත් චිකන් නැහැනේ. උනාට මේක එහෙම නෙමෙයි. චිකන් ගත්තොත් මාර විදිහට තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ හෝකන්දර මාළවේ කඩුවෙල මේ ළඟපාතක ඉන්නවා නම් ග්‍රීන් ගාඩන් එකෙන් try කරන්න. අදම try කරන්න. ඕනනම් මේගොල්ලෝ හෝම් ඩෙලිවරි තියෙනවා. නැත්නම් පික්මි Uber ඒ හරහා ඔයගලන්ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. try කරලා බලන්න. ආස හිතෙයි. හරි. එහෙනම් අද දවස් අපේ වැඩ ටික ඉවරයි. අපි මෙතන තිබ්බ කෑම වල රස බැලුවා. අපිට කියන්න තියෙන්නේ ඔයාලත් මේ ළඟපාතක නම් ඉන්නේ. අනිවාර්යෙන් ඇවිල්ලා ග්‍රීන් ගාඩන් එකකින් try කරලා බලන්න. මෙහි රිසෙප්ෂන් හෝල් එකක් තියෙනවා. ඔයාලගේ මොකක් හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් ඒකත් කරගන්න පුළුවන්. අපි contact numbers පල්ලෙන් දාලා තියන්නම්. එහෙනම් වෙනද වගේම කියන්න තියෙන්නේ අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඊටම අපිත් එක්ක set වෙලා ඉන්න. හොඳ වැඩ ටිකක් ඉස්සරහට බලන්න පුළුවන්. So excuse me. bill එක. පස්සේ set වෙන්නේ හදිස්සියේ ඉන්නේ.